උප්පත්ති දෙවැනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සිට ස්වාමී වූ දෙවියන් වහන්සේ පොළොවත් අහසත් සෑදූ දවසෙහි ඒවා මවන ලද මුල් ප්‍රවෘත්තියමය. ඒ තාක්කල් වනයේ කිසි ගසක් පොළොවේහි නොතිබුණේය. වනයේ කිසි පලා ජාතියක්ද හට නොගත්තේය. මක්නිසාද ස්වාමී වූ දෙවියන් වහන්සේ පොළොව පිට වර්ෂාව නොවස්වා තිබූ නිසාය. භූමිය වගා කරන පිණිස මිනිසෙක්ද නොසිටියේය. එහෙත් මීදුමක් පොළොවෙන් නැගී මුළු භූමි තලයේ තෙමුවේය. ස්වාමී වූ දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන් මිනිසයා සාදා ඔහුගේ නාස්පුඩු තුලට ජීවනයේ හුස්ම හෙළුසේක. එවිට මිනිසයා ජීවමාන ප්‍රාණයක් විය. ස්වාමී වූ දෙවියන් වහන්සේ නැගෙනහිර දිසාවෙහි ඒදන් උයනක් වවා තමන් සෑදූ මිනිසයා එහි සිටුසේක. දැකීමට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයේද යහපත හා නපුර දැනගැනීමේ ගසද ස්වාමී දෙවියන් වහන්සේ භූමියෙන් හට ගැන්වූසේක.